වෙනදා වගේ මදත් ඔයාලා ටෙක් විත් මන්ඩු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ delete වෙච්ච photos videos ආයෙත් ගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයාලා මේකට පොඩි application එකක් download කරගන්න වෙනවා. ඔයාලා ඔයාලගේ Play Store app එක open කරගෙන search bar එකේ search කරන්න alt data කියලා. ඒ search කළාම ඉන්නේ මේ app එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. ඔයාලා app එක install කරගෙන ඉවරලා මේ open කියන තැන touch කරන්න. ඒ touch කළාම app එක මෙන්න විදිහට තමයි open වෙන්නේ. ඊට පස්සේ මෙන්න විදිහට ad එකක් යයි. ඔයාලා මේ ad එක cut කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන කතර මාක් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එයි. මම මුලින්ම කියලා දෙන්නම් ඔයාලට delete වෙච්ච photos ගන්න කොහොමද කියලා. ඒකට ඔයාලා මෙන්න මේ photos කියන තැන touch කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එන්නේ. ඔයාලා මෙතනින් skip දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් scanning කියලා වැටෙනවා. scan එක වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට scan complete කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන okay කියන තැන touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා delete කරපු photos මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට දැන් ආයෙත් ගන්න ඕනේ ෆොටෝ එක උඩ ටච් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ recover කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ free trial කියන තැන ටච් කරන්න ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් එනවා. ඔයාලා මෙතන watch chat කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා load වෙලා ad එකක් play වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ ad එක play වෙලා ඉවරනකන් ඉන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මෙතනින් පෙන්නන්න ඔයාලගේ ෆොටෝ එක ගැලරියට recover කළා කියලා. ඔයාලා මෙතන done touch කරන්න. ඊට පස්සේ මෙතන කතෙල් ලකුණු touch කරන්න. මම දැන් කියලා දෙන්නම් ඔයාලගේ ෆෝන් එකේ delete වෙච්ච videos ගන්න කොහොමද කියලා. ඒකට ඔයාලා මෙතනින් back වෙන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ ෆෝන් එකෙන් delete වෙච්ච videos ගන්න කියලා. ඒකට ඔයාලා මේ videos කියන තැන touch කරන්න. ඒ touch කළාට පස්සේ ආයෙත් ඔයාලට මෙන්න මේ විදිහට scanning කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මේ scan එකත් ඉවර වෙනකන් ඉන්න. ඔයාලා මෙතනින් අදාළ වීඩියෝ උඩ ටච් කරලා මේ recover කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ආයෙත් මේ වගේ තැනක් එනවා. ඔයාලා මෙතන free trial කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ මෙන්න මේ වගේ තැනක් එනවා. ඔයාලා මෙතන watch chat කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන done දෙන්න. files වලට ගිහිල්ලා පෙන්නන්නම් අපි අර recover කරපු photo එකයි video එකයි file වලට ඇවිල්ලාද කියලා. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ files open කරගන්නවා. ඊට පස්සේ මම ෆොටෝ කියන එකට යනවා. ඒ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට image එක ඇවිල්ලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු අපි recover කරපු වීඩියෝ එක ඇවිල්ලාද කියලා. මම මෙන්න මේ විදිහට videos කියන එකට යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ recover කරපු වීඩියෝ එකත් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ අතින් delete වෙච්ච photos videos ගන්නෙ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකෙන් delete වෙච්ච photos videos ආයෙත් ගන්නෙ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණාම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕනේ තවත් වීඩියෝස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් තවත් වීඩියෝෙන් සෙට් වෙමු. සුබ දවසක්.